විටක හඳනිවන විටක හද තවන ජීවිතයම ගීතයක පදවැලක්ද මට සිතෙනවා. ආයුබෝ වේවා. ඔන්න ඉතින් පුංචි යාළුවා බලාගෙන හිටියා වගේම එරිදා සන්ධ්‍යාව ඔබේ නිවහනට ගීතත් වලින් ආලින්දමත් කරන්න අපි ඔන්න ඔයාලගේ නිවහනට අරගෙන ආවා. ගායන වයන හපනොන්ගේ දස්කම් විස්කම් වලට බිහිදොර කැකුළු කොදෙව්ව. ඉතින් අද දවස පුරාවටම අපේ මේ ගීත ලස්සන කරන්න වාදනයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කණ්ඩායම අපි මුලින්ම අඳුරගමු. ඉතින් අපිත් එක්ක බටනලා වාදනයේ එකතු වෙන්නේ කවුද කියලා කියන්නකෝ. මම රෝෂණ මදුරංග. මම ඉගෙන ගන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ 13 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්නවා. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙනවා තබ්ලා වාදනයේ අයියා ආගේ විස්තරත් කියන්නකෝ. මම කසුන්ත දර්නිදු කොළඹ රාජකීය විද්‍යාලයේ 13 වෙනි ශ්‍රේණිය ඉගෙනු ලබනවා. එතකොට අපිත් එක්ක গিitar වාදනයෙන් එකතු වෙන කවුද? මම තිසත් දින්සර. මම කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. මම 13 වෙනි ශ්‍රේණිය ඉගෙනු ලබනවා. ඒත් එක්කම කීබෝඩ් වාදනයෙන් එකතු වෙන කවුද කියලාත් කියන්න. මම රණෝ ගුණවර්ධන ඩීඑස් සේනානායක විද්‍යාලයේ ඉගෙන ගන්නේ. මම 11 ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ. ඔව් ඉතින් අපි මුලින්ම අපේ වැඩසටහන පටන් ගත්තම හරි ලස්සන මියුරු කටහනකින් මේ ලෝකේ කොච්චර මන්දිර මහමාලිගා තිබ්බත් මව් සෙනෙහසින් පිරුණු පුංචි පැල්පතක එය අසිරිය කියපු අක්කගේ විස්තරත් අපි දැනගන්න ඕනේ. ඉතින් අයබෝවන් අක්කේ. අයබෝවන් නංගි. ඉතින් අක්කේ ඔයාගේ විස්තරත් අපිට කියන්නකෝ. මගේ නම සිසන්තේ මිනි පෙරේරා. මගේ පාසල කොළඹ සිරිමා බණ්ඩාරනායක විද්‍යාලය. මම 12 ශ්‍රේණිය ඉගෙනම ලබනවා. ඉතින් අක්කේ 2026 කියලා කියන්නේ අලුත් අවුරුද්දක් නේ. ඉතින් මේ අවුරුද්දේ අක්කගේ ජීවිතේ හීන කියන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අපි කතා කරමුකෝ. ඔව් 2026 වර්ෂයේ මම බලාපොරොත්තු වෙනවා මගේ විශාරද විභාගය අවසන් කරන්න. ඒත් එක්කම ඉගෙනීමේ කටයුතුත් සාර්ථක කරගන්නවා. ඉතින් අක්කා සංගීතය හදාරලා කොයි කාර්යයක් වෙනවද? මම පොඩි කාලේ ඉඳන් අපේ ගෙදර තියෙන සංගීත පසුබිමක්. ඊට පස්සේ සරත් සර්ගේ ක්ලාස් එකකින් සර්ත් එක්ක එකතු වෙලා සංගීතය හදාරනවා. ඉතින් වැඩි වෙලා ගන්නේ නැතුව අපි අක්කගේ දෙවෙනි සින්දුවටත් යන්. කඳුලට වඩා දුකන, හුස්මට වඩා ළඟන, පනටත් වඩා පෙම් කරපො ඒ නිවසේ හිරු එළිය වූ ආදරණීය මව්වරණි ඔබටයි මේ උපහාරය.
කුසේ එතේ අපි ඉපදුනාට පස්සෙත් අපි උස්මහත් වෙනතුරුත් අපිත් එක්කම ඉන්න ඒ නිහඬ හද කැස්මට උපහාරයක් වුණා. ඉතින් අක්කේ ඔයාගේ අම්මත් අනිවාර්යයෙන්ම මේ වැඩසටහන බලනවා. ඉතින් අම්මට මොන හරි කියන්න තියෙනවා නම් මේක අවස්ථාවක් කරගෙන කියන්න. ඔව් අම්මා කියන්නේ අපි හැමෝගේම ජීවිතවල ගොඩක් විශේෂ චරිතයක්. ඒ වගේම තමයි මගෙත්. පොඩි කාලේ ඉඳන් හැම දෙයකටම මාත් එක්ක හිටියේ අම්මා. මම දැකපු ශක්තිමත්ම කාන්තාවයා. මම ගොඩක් ආදරේ අම්මට. ඒත් එක්කම අක්කේ ඔයාට කියන්න පුළුවන්ද ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා? ඔව් මගේ අනාගත බලාපොරොත්තුව නීතිඥවරියක් වීමට. ඉතින් අක්කේ මේ විදිහට ලස්සන ගීත දෙකකින් අපිත් එක්ක එකතු වුණාට බෙහෙවින්ම ස්තුතියි. ඔයාගේ අනාගතයේ හිතන විදිහටම ඒ බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුංචි යාළුවනේ ඔන්න ඉතින් අපි පුංචි විරාමයකට ගිහිල්ලා එන්නම් ආයිමත් ඔබේ ආලින්දයට ගීත රැසක් අරගෙන.